අලිඩොන් එක. අද මේ වීඩියෝ එක සම්පූර්ණ ඉවර වෙනකම් බැලුවොත් ඕගොල්ලන්ට ආයේ කාබයිට් තුවක්කුවේ ප්‍රශ්නේ තියෙන එකක් නැහැ. ලයිටර් ගන්න කොහෙන්ද? කාබයිට් කැට ගන්න කොහෙන්ද? තුවක්කුව පාවිච්චි කරන්නේ කොහොමද? තුවක්කුවේ රිපෙයාර් එකක් ආවොත් කරන්න ඕනි කොහොමද? ක්ලීන් කරන්න ඕනි කොහොමද? ඔක්කොම ටික අද කියලා දෙනවා. ඒ හින්දා වීඩියෝ එක මගේ අරගන්න නැතුව බලන්න. ආයේ ගැටලු වෙන්නේ නැහැ මේ මොකද මට දවසකට මැසේජ් 100ක් 200ක් එනවා හරි අමාරුයි. සම්පූර්ණ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම අර ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය මට WhatsApp එකේ සාමාන්‍ය මැසේජ් 100ක් විතර දාලා තිබුණා තුවක්කුව හදපු කට්ටිය තුවක්කුව හරි කියලා. ඒ කියන්නේ අර වීඩියෝ එක බලලා ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම හදාගන්න මටත් සතුටුයි. ඔයගොල්ලන්ගේ විතන පරිස්සම් කරගන්න. අපි මුලින්ම බලමු මොනවද මේ කාබයිට් කියන්නේ කියලා. මේකේ මොකද්ද වෙන්නේ? මේ ගැන මේවා ගන්නෙ කොහෙන්ද? විස්තර ටික කතා කරමු. මේ තමයි කාබයිට් කියන්නේ. මේක සාමාන්‍යයෙන් ගල් කැටයක් වගේ තමයි මේක ගන්න තියෙන්නේ. හાર્ඩ්වෙයාර් වල ඒ කියන්නේ ලොකු හાર્ඩ්වෙයාර් වල මේකට පර්මිට් එකකුත් ඕනි විකුණන්න. ඕගොල්ලොන්ගේ පැති වල බලනකොට ලොකු හાર્ඩ්වෙයාර් එකක බලන්න සාමාන්‍යයෙන් ගොඩ කාලයක් තිස්සේ ගන්න හાર્ඩ්වෙයාර් වල අනිවාර්යෙන් කාබයිට් තියෙනවා. කාබයිට් ගන්නේ වාහන පාස් කරන වැඩවලට වගේ අර ගෑස් එකක් හදාගන්න ඒ වගේ වැඩවලට. එතකොට කාබයිට් තියාගන්නකොට අනිවාර්යයෙන්ම හුලං වදින්න නැති වෙන්න තියාගන්න. නැත්තම් මේ අර කුඩු කුඩු හැදිලා හුලං වදිනකොට කාබයිට් කැටේ දී වෙනවා ඉක්මනට. ඔන්නෝමයි කාබයිට් ගැන විස්තරේ. මේ ලයිටරේ. ලයිටරේ ගන්නකොට ඔයගොල්ලෝ මල්ටි ෂොප් එකකට හරි හાર્ඩ්වෙයාර් වලත් ටිකක් වෙලාවට තියෙනවා. මල්ටි ෂොප් වලත් තියෙනවා. ගෑස් ලිප්පත්තු කරන ගෑස් ලයිටරේ කියලා ඉල්ලන්න. ඊට පස්සේ ලයිටරේ ගන්නකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න චෙක් කරලා බලන්න මෙහෙම. මේ ඒ වගේ කරන්ට් එලියක් යනවා මෙතනින් ස්පාර්ක් වෙනවා. මෙතන අර ප්ලග් එකක් වගේනේ මේක. මම ගිය පාර වීඩියෝ එකේ කිව්වේ. අනිවාර්යයෙන්ම මේක වැඩද බලන්න. මොකද සම්පූර්ණ මේ වායුතුවක්කුව හදලා ඉවරලා මේක වැඩ කරේ නැති වුණොත් එහෙම ඔයගොල්ලන්ට සම්පූර්ණ ගලවන්න වෙනවා. හොඳට ඒක මතක තියාගන්න. අපි ළඟට එනම් බලමු මේ කොහොමද වායුතුවක්කුව වැඩ කරන්නේ, වායුතුවක්කුව සුද්ධ කරගන්නේ. ඒ වීඩියෝ ටික බලමු. ඔහොම ඉන්න. දැන් අපි මේ තුවක්කුව සුද්ධ කරන්නයි පටන් ගන්නෙ. මෙහෙම කප් එක ගලවලා අරගෙන ඇන්ඩි ඉතින් මේකට පොඩ්ඩක් විරෝධතාවයනේ. මේ ඇතුලේ පේනවද? ඇතුලේ තියෙනකොට අර වතුර වගේ තෙතර තිබිලා හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ ඇතුලේ පිටි ගතියට තියෙන්න ඕනේ. මඩ වගේ නැතුව. දැන් මේක අපි සුද්ධ කරමු. ඔන්න දැන් අපි තුවක්කුවේ කප් එක සුද්ධ කරලා ඉවරයි. මේ තියෙන කාබයිට් කැටේ. මේක සාමාන්‍ය මේ මෙටල් කැටයක් විතර ඇති. ග්‍රෑම් 5ක විතර. මේක දැම්මා. මම ඕගොල්ලන්ට මේ වතුර ප්‍රමාණය පෙන්වන්න ඕනේ හින්දා තමයි වතුර මූඩියකට ගත්තේ. මූඩියම දාන්න ඕනිත් නෑ වතුර. වතුර සාමාන්‍යයෙන් ඔන්න ඔය ගන්න දැම්ම නම් ඇති. හුමාලි චුට්ටක් යනකම් තියන්න. අන්න හරි. දැන් හුමාලි ගියාට පස්සේ තද කරගන්න. මේක තමයි අපේ පරණම කාබයිට් තුවක්කුව. අර තියෙන අලිංග එක. ඔහොම ඉන්න. ආතිය. ඔන්නෝම තමයි ඉතින් ෆයිනල් රිසල්ට් එක කියන්නේ හරි විදිහට මේ වැඩේ කරගත්තොත්. ඕගොල්ලන්ට ඕන තියෙන ගැටලු ඔක්කොම ඉවරයි. දැන් කාබයිට් තුවක්කුව සුද්ධ කරන්නේ කොහොමද? මේ පාවිච්චි කරන්නේ කොහොමද? ওই විදිහ ඔක්කොම විස්තර ටික තියෙනවා. මේක තමයි අපේ අලිඩොන් එක. කොහොමද ඒක